ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහනගර සභාවට තරඟ කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන් සමග අද පස්වරු 4ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වෙනවා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ස්වාධීන කණ්ඩායම් පහකින් සභිකයෝ 9 දෙනෙක් තේරීපත් වූහ. කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා සහාය ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර විපක්ෂයට බහුතරය ලැබී ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ කණ්ඩායම් සහ සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක් කොළඹදී අද පැවැත්වේ. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල්පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පසුගියදා පැවති රැස්වීමකදී පළාත් පාලන ආයතනවල බලය ගැනීමේ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ ඒකාබද්ධ රැස්වීම කැඳවීමේ කාර්යභාරය හිටපු කතානායකවරයාට පවරා තිබෙන අතර එම කණ්ඩායම විපක්ෂයේ සියලුම පක්ෂ සමග වෙන්වෙන්ව සහ සාමූහිකව සාකච්ඡා කිරීමට ගෙන ඇති තීරණය අනුව මෙම හමුව සිදු වෙයි.